ආයිබෝවන් අදත් ස්ටෙප් බයි ස්ටෙප් සයන්ස් නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අපි අවසාන වාර විභාගයෙන් ලකුණු බිඳුවත් 35ත් එහෙම නැත්නම් 50ට අඩුවෙන් වගේ තියෙන ළමයි වෙනුවෙන් අපි වීඩියෝ මාලාවක් අරගෙන ආවා. මේකේ තුන්වෙනි වීඩියෝ එක තමයි අද මේ විදිහට දිගහැරෙන්නේ. මීට වැඩිය විස්තර කියන්න තුන් අපි යන් අද සමීකරණ වලට මේ තියෙන්නේ අපි මීට කලින් වීඩියෝ දෙකකදී කරපු සමීකරණ තුනක්. පළවෙනි වීඩියෝ එකේ අපි F සමානයි ma වල ගණන් හැදුවා. දෙවෙනි වීඩියෝ එකේදී අපි විභව ශක්තිය සමානයි mgh සහ චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය කියන සමීකරණ දෙකට අදාළව තුනට අදාළව ගණන් හදලා තියෙන්නේ. දැන් යන් අපි අද සමීකරණය මොනවද කියලා අඳුනගන්න. මේකත් 10 වසරේ අපිට දෙවෙනි පාඩමේදී එන සමීකරණයක්. පුතාලගේ මේ 11 වසර ඕලෙවල් විභාගයට යන අපිට ඉස්සල්ලාම හම්බ වෙන සමීකරණ තුන තමයි මම අද කතා කරන්න හිතුවේ. එකක් වේගය සමානයි දුර බෙදීම කාලය, ඊළඟට ප්‍රවේගය සමානයි විස්ථාපනීය බෙදීම කාලය, ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන සමීකරණ තුන. මං අද හිතුවා දුර සහ විස්ථාපනය චුට්ටක් කියලා ඉස්සරහට ගියා නම් හොඳයි කියලා සමීකරණෙට යනකොට 11 වසරේ දරුවෝ මේක බලනවා නම් එතකොට 10 වසරේ ළමයිට නම් මේක ළඟ ඇහිච්ච වචන දෙකක්. නමුත් 11 වසරේ නම් ගිය අවුරුද්දේ ඉගෙන ගත්ත වචන දෙකක්. ඒක නිසා තමයි මම මේක කියලා යමු කියලා හිතුවේ. සරල උදාහරණයකින් බලමු. පුතාලා දැන් ඉන්නේ ක්ලාස් රූම් එකේ කියලා හිතන්න. වොෂ්රූම් යන්න අවශ්‍යතාවයක් ආවා කියලා හිතන්න. එතකොට පුතාලා යන්නේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ ක්ලාස් රූම් එකේ ඉඳන් වොෂ්රූම් එකට තියෙන සරලම මාර්ගයේ. කෙටිම මාර්ගයෙන්. හරිද? එතකොට ආරම්භක ලක්ෂ්‍ය සහ අවසාන ලක්ෂ්‍ය අතර ඇඳිච්ච සරල රේඛාවකට අපි කියනවා විස්ථාපනය කියලා. මීට වැඩිය කොට පාරක් ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානයට නැහැ. ඊට පස්සේ ඔයාලා වොෂ්රූම් එකට ගියා කියලා හිතන්න. වොෂ්රූම් එකේ අවශ්‍යතාවය ඉෂ්ට කරගත්තට පස්සේ ඔයාලා එන්නේ ක්ලාස් රූම් එකට කොහමද? මතක් කරලා බලන්න. සාමාන්‍යයෙන් ඔයාලා ඒ ක්ලාස් රූම් එකට එන්නේ තියෙන දුරම පාරවල් වලින්. එක පාරක් කියලා දෙයක් නැහැ. තැන් වලින් තමයි එන්නේ. සමහරක් වෙලාවට කැන්ටින් එක හරහා, සමහරක් වෙලාවට පිට්ටනිය හරහා. අන්න ඒ වගේ ආරම්භක ලක්ෂ්‍යයක් සහ අවසාන ලක්ෂ්‍යයක් අතර තියෙන වෙනත් මාර්ගවලට විස්ථාපනය හැර අනෙකුත් මාර්ගවලට අපි කියනවා දුර කියලා. එතකොට අපි මේකේ විස්ථාපනය බලන්න පාඩම මතක් කරලා නැවත වතාවක් විස්ථාපනයේට අපි කතා කරා දිශාවක් තියෙනවා, විශාලත්වයක් තියෙනවා, එයා දෛශික රාශියක්. ඊට පස්සේ දුර කියන්නේ දිශාවක් නැති විශාලත්වයක් තියෙන අදිශ රාශියක්. හරි. දැන් අපි යන් පළවෙනි සමීකරණයට වේගය සමානයි දුර බෙදීම කාලය. පුතේ මේක සරල සමීකරණයක්. එතකොට පළවෙනියටම අපි ගානකින් මේක තේරුම් ගන්න මේ උත්සාහ දරමු. කෙනෙක් තප්පර 20කින් මීටර් 100ක් ඇවිදිනවා නම් එයාගේ වේගය කොච්චරද කියලා අහනවා. එතකොට අපි අර කලින් වීඩියෝ වලත් මේ වැඩේමයි කරේ. හැම ගානකදීම පුතාලා සමීකරණය ආයෙ ලියන්න. සමීකරණය 100 වතාවක් ලියවෙද්දී ඔයාලට O level වලදී ඒක මතක් වෙන්න තියෙන ඉඩ වැඩි. එතකොට මේ සමීකරණය ලියනවා වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට දුර කියන තැනට අපි ආදේශ කරනවා මීටර 100 කියන එක. කාලය කියන තැනට අපි ආදේශ කරනවා තප්පර 20 කියන එක. එතකොට 100 20ෙන් බෙදුවහම අපිට උත්තර එනවා 5යි කියලා. හරිද? මෙතන ඒකකයේ හැදෙන හැටි මම කලින් කතා කරලා තියෙනවා. ඉරෙන් උඩ තියෙන m අකුර එතනින්ම මීටර් කියන එක ලියලා ඉරෙන් යට තියෙන තප්පර කියන එක ඊළඟට ලියලා යට තිබ්බ නිසා ඍණ 1 යට ඍණ 1 කියන එක අපි ලියනවා. එතකොට මේක අපි කියවන්නේ තප්පරයට මීටර් 5යි කියලා. ඔන්න යනවා අපි ඊළඟ ගානට. ඊළඟ ගානත් තේරුම් කරනවා මම. පාපැදියක් කිලෝමීටර් 15ක් පැය 2කින් යනවා නම් පාපැදියේ වේගය කීයද කියලා අහනවා අපෙන්. ආයෙ අපි සමීකරණය ලියනවා. වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට වේගය කිලෝමීටර් 15යි ආදේශ කරන්න දුරට. කාලය පැය 2යි h කියලා තියෙන්නේ. එතකොට 15 දෙකෙන් බෙදුවම 7.5යි. ඒකක එනවා km/h
ඍණ 1 එහෙම නැත්නම් පැයට කිලෝමීටර් කියලා. මේ වීඩියෝ මාලාවේ අපි එක රටාවකට යන්නේ. ඔන්න අපි වේගයේ සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණයෙන් ගණන් හදන වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් පුතාලා මේ වීඩියෝ එක පෝස් කළා. මේ ගණන් 6 හදන්න තනියෙන් 6ම සමීකරණේ ලියන ගමන් හදන්න. ඇයි අපි එහෙම කියන්නේ? සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු දෙනකොට සමීකරණයට අනිවාර්යෙන් ලකුණක් හම්බ වෙනවා අපේ ගාන වැරදුනත්. ඒක නිසා සමීකරණය ලියන ගමන් ලියලා හැම ගානටම සමීකරණය ලියලා මේක ගණන් 6 හදන්න ඊළඟට අපි යන් සාකච්ඡා කරන්න. හරි. ඔන්න පුතේ ඔයාලගේ පළවෙනි ගාන බලන්න දැන්. වේගය සමානයි දුර බෙදීම කාලය. දුරට ආදේශ කරලා තියෙනවා මීටර් 100ක්. කාලයට ආදේශ කරලා තියෙනවා මිනිත්තු 2ක්. MIN කියන්නේ මිනිත්තු. එතකොට වේගය එනවා 100 දෙකෙන් බෙදුවම 50යි මීටර් MIN ඍණ 1. ඒ කියන්නේ මිනිත්තුවට මීටර් 50යි. හරි? ලොකු හරියක් දාගන්න හරිනම් ඔන්න අපි යනවා දෙවෙනි ගානට. වේගය සමානයි දුර බෙදීම කාලය අපි ආයෙ ලියනවා. එතකොට වේගය සමාන වෙනවා කිලෝමීටර් 60 බෙදීම පැය 3. 60 කියන සංඛ්‍යාව 3ෙන් බෙදුවහම 20යි උත්තරේ. එතකොට km ළඟින් ලියනවා යට හිටපු h එක්කෙනා h ඍණ 1 කරලා උඩින් ගෙනින් තිබ්බහම පැයට කිලෝමීටර් 20ක් කියලා එනවා දෙවෙනි ගානට. තුන්වෙනි ගානේ අපිට හොයන්න දීලා තියෙන්නේ වේගය නෙමෙයි කාලය. ඔන්න දැන් අර කලින් වීඩියෝ දෙකෙත් අපි මේක කරලා තියෙනවා. හරස් ගුණිතය මගින් මේ සමාන ලකුණෙන් දෙපැත්තට මේ පද තුන එහෙට මෙහෙට ගෙනහිල්ලා අපි කාලය තනි කරගන්න ඕනේ. එතකොට කාලය වේගයේ පැත්තට ගුණ කරලා නැවත කාලය තනි වෙන විදිහට දුර වේගයෙන් බෙදන්න ඕනේ. දුර වේගයෙන් බෙදෙන සමීකරණයට ආවට පස්සේ අපි දුරට ආදේශ කරනවා කිලෝමීටර් 60 වේගය පැයට කිලෝමීටර් 30යි කියලා දීලා තියෙනවා. එතකොට 60 බෙදීම 30 2යි කිලෝමීටර් වලට කිලෝමීටර් සුළු වුණාම පැයට කියන එක උඩට ආවට පස්සේ අපිට හම්බ වෙනවා පැය කියලා කාලය පැය වලින් පැය දෙකක්. ඊට පස්සේ අපි යනවා හතරවෙනි ගානට පුතේ. වේගය සමානයි දුර බෙදීම කාලය ආයසරයක්. එතකොට කාලය සමානයි දුර බෙදීම වේගය වෙනවා. මේක මම කලින් වීඩියෝ දෙකේ කියලා දුන්නා. යම් කෙනෙකුට මේක තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම නැවත වතාවක් තේරුම් කරලා දෙන්නම්. ඊට පස්සේ කාලය සමානයි මීටර් 100 බෙදීම 50යි මිනිත්තුවට මීටර් වලින් දීලා තියෙන්නේ. එතකොට 150න් බෙදුවම 2යි මීටර් වලට මීටර් සුළු වුණාම MIN ඍණ 1 උඩට එද්දි මිනිත්තු බවට පත් වෙනවා. එතකොට කාලය මිනිත්තු 2යි. ඔතනින් මෙන්න පස්වෙනි ගානට ඒත් වේගය සමානයි දුර බෙදීම කාලයෙන් පටන් ගත්තාම දුර සමාන වෙනවා වේගය ගුණ කිරීම කාලයට. අපි දුරනේ තනි කරගන්න ඕනි. එතකොට පැයට කිලෝමීටර් 40 වැඩි කරන්න ඕනි පැය 3ෙන්. එතනදී h ඍණ 1ට h සුළු වෙලා 40 වරක් 3 120යි 4 වරක් 3 12යිනේ. එතකොට 120යි කිලෝමීටර් 120ක් බවට පත් වෙනවා දුර. හරි. 6 වෙනි ගාන වේගය සමානයි දුර බෙදීම කාලය. දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. දුර කියන්නේ තප්පරයට මීටර් 2යි. සමාන වෙන්න. වේගය කියන්නේ තප්පරයට මීටර් 2යි. මෙතන දීලා තියෙන කාලය මිනිත්තු 20 තප්පර 20යි. එතකොට මෙතන දෙවරක් දෙක 4 නිසා දුර එනවා මීටර් 40ක්. හරි. අපි දැන් ඊළඟට දෙවෙනි සමීකරණයට යමු. දෙවෙනි සමීකරණය ගත්තාම ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය කියලා තියෙන්නේ. මෙතනදී පුතේ දුර බෙදීම කාලය වගේම තමයි ඒකකයේ වෙනසකුත් නැහැ. ගණන් හදන විදිහේ වෙනසකුත් නැහැ. වචනේ විතරයි වෙනස තියෙන්නේ විස්ථාපනය කියන එක. හැබැයි මතක තියාගන්න විස්ථාපනයේ දෛශිකයක් නිසා ප්‍රවේගයත් දෛශිකයක් බවට පත් වෙනවා. හරි? රයිට්. මෙතන ගණන් 6ක් තියෙනවා. ඒ ගණන් 6ත් වීඩියෝ එක පෝස් කරලා හදන්න. ඒ ගණන් 6ත් මම ඊළඟට සාකච්ඡා කරන්නම්. හරි පුතේ අපි බලමු දැන් අපි හදපු ගණන් ටික හරිද කියලා.
ප්‍රවේගයේ සමානයි විස්ථාපනයේ බෙදීම කාලය කියන සමීකරණයට දාලා පළවෙනි ගාන ඒකේ විස්ථාපනය වෙනුවට මීටර් 100 ආදේශ කරන්න කාලය වෙනුවට මිනිත්තු 2 ආදේශ කරන්න 100 දෙකෙන් බෙදුවාම 50යි ඒකකව හැදෙනවා මිනිත්තුවට මීටර් කියලා දෙවෙනි ගානට එද්දී ප්‍රවේගයේ සමානයි විස්ථාපනයේ බෙදීම කාලය නැවත වතාවක් ලියලා ප්‍රවේගයේ සමාන කියලා විස්ථාපනයට ආදේශ කරන්න කිලෝමීටර් 60 කාලයට ආදේශ කරලා තියෙනවා නම් පැය 3 ඔයාලට උත්තරය ඇවිල්ලා ඇති පැයට කිලෝමීටර් 20ක් කියලා. එතකොට ඒ උත්තරේ හරි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ගානට ප්‍රවේගයේ සමානයි විස්ථාපනයේ බෙදීම කාලය නැවත වතාවක්. එතකොට මෙතනදී අපිට කාලය හොයන්න තියෙන්නේ. කාලය සමානයි විස්ථාපනයේ බෙදීම ප්‍රවේගය කියලා අපි හදා ගන්නවා සමීකරණය. වේගය දි කරා වගේම. එතකොට විස්ථාපනයට අපි කිලෝමීටර් 60 ආදේශ කරනවා. ප්‍රවේගයට අපි ආදේශ කරනවා පැයට කිලෝමීටර් 30ක් කියන එක. එතකොට 60 30න් බෙදලා ගත්තාම උත්තරේ එන්නේ 2යි. ඉරෙන් යට තියෙන h ඍණ 1 උඩට එද්දි h කියලා හදා ගන්නවා අපි. එතකොට පැය 2යි උත්තරේ. තුන්වෙනි ගානට. ඊට පස්සේ අපි යනවා හතරවෙනි ගානට. හතරවෙනි ගානේ කාලය සමානයි විස්ථාපනයේ බෙදීම ප්‍රවේගය කියලා සමීකරණය අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ විස්ථාපනයට මීටර් 100ක් ආදේශ කළා. ප්‍රවේගයට මිනිත්තුවට මීටර් 50 ආදේශ කරාම 150න් බෙදිලා උත්තරේ 2යි කියලා එනවා. යට ඉරෙන් යට තිබ්බ මිනිත්තුවට කියන එක ඉරෙන් උඩට එද්දි මිනිත්තු කියලා එනවා MIN. එතකොට 2යි MIN මිනිත්තු 2යි උත්තරේ. අපි පස්වෙනි ගානට යනවා. මෙතනදී අපිට හොයන්න තියෙන විස්ථාපනය. එතකොට පුතේ විස්ථාපනය තනි කරගන්න නම් කාලයෙන් දෙපැත්තම ගුණ කරාම අපිට සමීකරණ එනවා විස්ථාපනයේ සමානයි ප්‍රවේගයේ ගුණ කිරීම කාලය කියලා. එතකොට විස්ථාපනය කියන්නේ පැයට කිලෝමීටර් 40 ගුණ කිරීම පැය 3. එතකොට විස්ථාපනය සමාන වෙනවා 4 + 3 12යි. එතන ඉතිරි වෙන බිඳුවක් දැම්මහම 120යි. කිලෝමීටර් 120යි. හරිනේ? ඊට පස්සේ අපි යනවා 6 වෙනි ගානේ. අපි අන්තිම ගාන ප්‍රවේග ගණන් වල ප්‍රවේගයේ සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. විස්ථාපනය සමාන වෙනවා ප්‍රවේගයේ ගුණ කිරීම කාලයට. අපිට විස්ථාපනය හොයන්න තියෙන්නේ මේකෙත්. එතකොට ප්‍රවේගය කියන තැනට ආදේශ කරන්න තප්පරයට මීටර් 2. කාලය කියන තැනට ආදේශ කරන්න තප්පර 20. එතකොට විස්ථාපනය වෙනවා අපිට 2 + 1 4යි. 20 බිඳුවකුත් තියෙනවා අපිට. ඒ නිසා මීටර් 40යි කියලා. හැමදාම පුරුදු විදියටම හරි ඒවට ලොකු හරියක් දාගන්න. වැරදි ඒවා තියෙනවා නම් හදාගන්න. වැරදි දාගන්න එපා. හරිය පුතේ අපි දැන් ප්‍රවේගය ගණන් හැදුවා වේගය ගණන් හැදුවා අපි යන් ඊළඟ තුන්වෙනි සමීකරණයට ත්වරණයේ සමානයි ප්‍රවේගය වෙනස බෙදීම කාලය මෙතන පුතා ප්‍රවේග වෙනස කියන එක හැම වෙලේම ඔයාලට පුළුවන් නම් මතක තියාගන්න අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය කියන එක ඉස්සරහට සමීකරණේ මතක තියාගනිද්දිම ලේසි දැන් විභාගයේදී ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා ලිව්වත් ලකුණු දෙන්නවා. අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය කියන එකටත් ලකුණු දෙනවා. එතකොට ප්‍රවේග වෙනස කියලා ලියලා තියලා මතකයේ දිගටම තියාගෙන ඉඳලා අපිට ආරම්භක ප්‍රවේගයේද අවසාන ප්‍රවේගයේද ඉස්සෙල්ලා ලියන්න කියලා අමතක වුණොත් එහෙම ගාන වරදින්න පුළුවන්. ඒක නිසා අපි මතකයේ තියාගනිද්දිම ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය කියලාම මතක තියාගන්න. ප්‍රවේග සෙවීම වේගයේ සෙවීම වලට වැඩිය පොඩ්ඩක් විතර මේක චුට්ටක් ඉදිරියට ගිය මේ සමීකරණයක් නිසා වෙලාව අරගෙන වීඩියෝ එක පෝස් කරලා මේ ගණන් 6 හදන්න. ඒ 6 හදපු හැටි උත්තර ආපු හැටි අපි සාකච්ඡා කරමු. ඔයාලා උත්සාහ කරාට පස්සේ. හරි ගණන් 6ම උත්සාහ කළා ඇති කියලා මං හිතනවා. පළවෙනි ගානට එන්න ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය කියන සමීකරණයේ අවසාන ප්‍රවේගය කියන තැනට ආදේශ කරන්න පුතේ 10යි ms ඍණ 1 ආරම්භක ප්‍රවේගය කියන්නේ 0යි ms ඍණ 1 බෙදන්න තියෙන්නේ කාලය තප්පර 5න්. එතකොට 10න් බිඳුවක් අඩු කරාම උත්තරේ 10ම තමයි. ඒක 5න් බෙදුවම 2යි එන්නේ. එතකොට ඔතන 10යි ms ඍණ 1 ms ඍණ 1ට යටින් තවත් s එකක් උඩට එනවනේ. ඒ නිසා අපි
S ඍණ 2 කියලා උඩ ඒකකය හදාගන්න ඕනි. මේක අපි සිංහලෙන් කියවන්නේ තප්පර වර්ගයට මීටර 2යි. ඒකට අපි කියනවා ත්වරණයේ ඒකකය කියලා තප්පර වර්ගයට මීටර. හරිද? අපි යනවා ඊළඟට දෙවෙනි ගානට. ත්වරණය සමානයි අවසාන ප්‍රවේගයේ අඩු කිරීම ආරම්භක ප්‍රවේගයේ බෙදීම කාලය. හැම ගානටම ලියන්න පුතේ සමීකරණය. අවසාන ප්‍රවේගයට ආදේශ කරන්න තප්පරයට මීටර 16. ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර 4යි. කාලය තප්පර 3යි. එතකොට 16න් 4ක් ගියාම 12යි. අඩු වුණාම 12යි. 12 3ෙන් බෙදුවාම 4යි. එතකොට තප්පර වර්ගයට මීටර 4යි. දෙවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ත්වරණයට ලියා ගන්න ඕනි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ගානට. ඔන්න අපිට අලුත් දෙයක් එන අවස්ථාවක්. මෙතනදී තමයි මං ඇයි මේ අවසාන ප්‍රවේගයේ අඩු කිරීම ආරම්භක ප්‍රවේගය කියන විදිහටම මතක තියාගන්න කියන එක වැදගත් වෙන්නේ. ඔතන පුතේ අවසාන ප්‍රවේගය 8යි ms ඍණ 1 ආරම්භක ප්‍රවේගය 20යි ms ඍණ 1. එතකොට 8න් 20ක් අපිට අඩු කරලා ධන උත්තරයක් නෙමෙයි එන්නේ ඍණ උත්තරයක්. එතකොට ඔතන එන්නේ 20න් 8ක් අඩු කරලානේ අපි ඍණ උත්තරේ දාන්නේ. එතකොට ඔතන 12යි එන්නේ ඍණ. ඍණ 12 බෙදන්න ඕනි කාලය 4න්. එතකොට අපිට එනවා ඍණ 3යි ms ඍණ 2. තප්පර වර්ගයට මීටර ඍණ 3ක් එන්නේ. ඔය ත්වරණයේ ඍණාගයක් එනවා කියන්නේ මන්දනයක් වෙලා තියෙන්නේ. කියන්නේ ප්‍රවේගය එන්න අඩු වෙලා තියෙන්නේ. හරිද? අපි යන් දැන් 4 වෙනි ගානට. ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය සමීකරණය ලියා ගන්න. අවසාන මෙතන අපිට හොයන්න කියලා තියෙන්නේ ආරම්භක ප්‍රවේගය. ඒක ටිකක් සංකීර්ණ ක්‍රමයකට සංකීර්ණයි වගේ හිතෙන්නේ. හදලා බලමු. ත්වරණය දීලා තියෙනවා තප්පර වර්ගයට මීටර 5ක්. අවසාන ප්‍රවේගය දීලා තියෙනවා 28යි ms ඍණ 1. හරිද? ආරම්භක ප්‍රවේගය කියන තැන අපි දන්නේ නැහැ තාම. ඒක නිසා ආරම්භක ප්‍රවේගය ඉතුරු කරගන්න බෙදීම කාලය තප්පර 4යි. අපි කාලයෙන් ත්වරණය ගුණ කරලා කාලය ඉස්සෙල්ලාම ඉවත් කරගෙන ඉමු ආරම්භක ප්‍රවේගයත් එක්ක බැඳිලා ඉන්න. එතකොට 4 5 20යි. ඒ පැත්තේ 20 වෙනවා මේ පැත්තේ 28 අඩු කිරීම ආරම්භක ප්‍රවේගයේ තියෙන්නේ. එතකොට ආරම්භක ප්‍රවේගය එක්ක තියෙන 28 නැති කරගන්න නම් දෙපැත්තෙම 28ක් අඩු කරන්න ඕනේ. එතකොට 20න් 28ක් අඩු කරායින් පස්සේ ඍණ 8ක් එනවා. මේ පැත්තේ ඍණ ආරම්භක ප්‍රවේගය කියලා තියෙන. ඒක නිසා අපිට දෙපැත්තෙම තියෙන ඍණ ඉලක්කම අයින් කරලා දාලා ආරම්භක ප්‍රවේගය කියන එක තප්පරයට මීටර 8යි කියලා උත්තරේ ගන්න පුළුවන්. මේ වගේ ගාණක් පුතේ හදලා බැලුවහම දැන් ඔයාලට වෙලාව තියෙනවා මේ වෙලාවේ නැවත වතාවක් ඕක උඩට ආදේශ කරලා බලන්න මගේ උත්තරේ හරිද කියලා. එතකොට ආරම්භක ප්‍රවේගය කියන තැනට 8යි කියන එක ආදේශ කරලා බලන්න ත්වරණය 5ක්ද එන්නේ කියලා. හරි අපි යන් තව ඒ වගේම ආරම්භක ප්‍රවේගය හොයන්න තියෙන ගානකට මෙතනදී ත්වරණය කියන තැනට ආදේශ කරගන්න ඕනි තප්පර වර්ගයට මීටර 2යි අවසාන ප්‍රවේගය තප්පරයට මීටර 20යි ආරම්භක ප්‍රවේගය දන්නේ නැහැ කාලයට ආදේශ කරන්න 6. එතකොට අපි 6 ඉවත් කරගන්න ඕනි ඉස්සෙල්ලා. ඒක නිසා 6න් ගුණ කරනවා දෙපැත්තම. එතකොට එනවා 6 වරක් 2 එක පැත්තකට. අනිත් පැත්තට එන්නේ 20 අඩු කිරීම ආරම්භක ප්‍රවේගය. අර විදිහටම 12න් 20ක් අඩු කරාම 8යි එන්නේ. එතකොට ආරම්භක ප්‍රවේගය ඔය දක්වලා තියෙන විදිහට 8යි ms ඍණ 1 එනවා. ඊට පස්සේ අපි යනවා 6 වෙනි අවසාන ගානට. මෙතනදී ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය කියන සමීකරණය අපෙන් අහන්නේ කාලය කීයද කියලා. එතකොට අපි සමීකරණය අපිට ඕනි විදිහට හදාගෙන කාලය කියන එකට අපිට එන්නේ අවසාන ප්‍රවේගය තප්පරයට මීටර 20 අඩු කිරීම ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර 5 බෙදීම ත්වරණය තප්පර වර්ගයට මීටර 3යි කියන එක. එතකොට කාලය සමානයි තප්පර 5යි කියලා අපිට මෙතනදී ගාන එනවා. හරි පුතේ අපි අද ගණන් සමීකරණ 3ක් යටතේ ගණන් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු අපි මොනවද මේ අද ඉගෙන ගත්තේ කියලා. වේගය කියන්නේ දුර කාලයෙන් බෙදුනහම එන උත්තරය. හැබැයි වේගයේ අර්ථ දැක්වීම කියලා කියන්නේ ඒකක කාලයකදී ගෙවා යන දුර ප්‍රමාණය. හරිද? 10 වසර තියෙනවා පොතේ. ඊට පස්සේ ප්‍රවේගය කියන්නේ ඒකක කාලයකදී සිදු කරන විස්ථාපනය. ඊට පස්සේ ත්වරණය කියලා කියන්නේ
වස්තුවක ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එන්න ඒ ප්‍රවේගය, වේගය සහ ත්වරණය කියන කොටස් තුන තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරේ. ටිකක් වේගෙන් පැහැදිලි කරගෙන ගියා මම. මේ ගණන් තුන මේ සමීකරණ වලිනුත් කෙටි ප්‍රශ්න හරි අපිට අහනවා. ඒක නිසා මේ තුන බලා ගන්න. ඒ වගේම අපි ගිය සති වල ගිය වීඩියෝ වල කරපු සමීකරණ වලත් අද මේක වීඩියෝ එක ඉවර වෙච්ච ගමන්ම තව එක ගාන හරි හදන්න. මේක නිරන්තර මතකයෙන් තියාගත්තොත් තමයි අපේ ඉන්න තත්ත්වෙන් අපි ටිකක් සම්මානයක් කරා යන්න පුළුවන් වෙන්නේ. පළවෙනි වාර විභාගයේ ලකුණු 0.35ත් අතර තියාගෙන ඔයා මම වගේම තව සම්මානයකට යන්න ඉන්න යාළුවෙකුට ෂෙයා කරන්න. ඊට අමතරව ඔයාලට තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකෙන් ලංකාවේ ඇතුලේ ඉන්න කොයි හරි දරුවෙක් විද්‍යාව විෂය සමත් වෙයි කියන එකයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒක නිසා මතක තියාගන්න ඔයාලට පුළුවන් මේ දේ කරන්න තමන් තනියෙන් වැඩ කරගන්න. good luck.